පඩි පෙළකදී වෙන්නේ මෙන්න මේ පල්ලෙහි මේ ස්විච් එක දාගෙන ගිහිල්ලා උඩ තියෙන ස්විච් එක මේක නම් අපිට උඩදී මෙන්න මේ පඩි පෙළ උඩදී මේ ලයිට් එක නිවාගෙන යන්න පුළුවන් මේ ආකාරයට. මෙම වීඩියෝ එකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ එකම බල්බ් එකක් ස්ථාන දෙකකින් පාලනය කරන්න තියෙන වයරින් සර්කිට් එකේ ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද කියන එක ගැන තමයි මෙන්න මේ වීඩියෝ එක වෙන්නේ. මේ වයරින් එක කරන්නේ කොහොමද කියන එක ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ කාඩ් එකක් මම දාන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එකත් බලන්න. එතකොට හොඳ අදහසක් ගන්න පුළුවන් මේක වයරින් එක කරන්නේ කොහොමද සහ ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද කියන එක ගැන. එහෙනම් දැන් මේ වයරින් සර්කිට් එක වැඩ කරන්නේ කොහොමද කියන එක අපි බලමු. ඒ වගේ මතක් කරන්න ඕනේ මේ වගේම තවත් වීඩියෝ තියෙනවා channel එකේ. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේ තමයි තවත් කාට හරි ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක share කරන්න. තව කාට හරි කෙනෙක්ට බලන්න. එහෙනම් අපි වීඩියෝ එකට යම් මෙන්න මේ two way switch පාවිච්චි කරලා බල්බ් එකක් ස්ථාන දෙකකින් පාලනය කරන්න තියෙන සර්කිට් එකේ ක්‍රියාකාරීත්වය බලන්න හදන්නේ. මෙන්න මේ වගේ සර්කිට් එක සාමාන්‍යයෙන් පඩි පෙළක තරපු පෙළක ස්ටෙයාකේස් එකක අන්න ඒ වගේ තැන්වලදී භාවිතයට ගන්න පුළුවන්. එන ඔන්න පඩි පෙළක වයරින් කරද්දී මෙන්න මේ සර්කිට් එක ඉතාල වැදගත් වෙනවා. ඒ නිසා මෙන්න මේ සර්කිට් එක හොඳට අවබෝධ වෙන්න මේ වීඩියෝ එකේ කිසිම තැනක් ස්කිප් නොකර නරඹන්න. ඒ වගේම තමයි මේ වයරින් එක කරන්නේ කොහොමද කියන ගැන දාලා තියෙන වීඩියෝ එකත් හොඳට අධ්‍යයනය කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේට අවශ්‍යයි මෙන්න මේ වයරින් කරලා තියෙන සර්කිට් එක සහ බල්බයක් අවශ්‍යයි. මෙන්න මේ වගේ බල්බයක්. ඒ වගේම මේකට විදුලිය දෙන්න මම මෙන්න මේ වගේ පවර් කෝඩ් එකක් ගන්නවා. එහෙනම් දැන් අපි බලමු. මෙන්න මේ වයර් දෙක තමයි මේ පවර් කෝඩ් එකට සම්බන්ධ කරලා මෙන්න මේ පවර් කෝඩ් එකට සම්බන්ධ කරලා විදුලිය ලබා දෙන්න හදන්නේ. ඒ වගේ තමයි මතක් කරන්න මේ වගේ වයරින් සර්කිට් ටෙස්ට් කරද්දී හොඳ ආරක්ෂක උපායන් පිළිපදින්න. ඒ කියන්නේ අත්වලට ග්ලව්ස් දාගෙන මෙන්න මම මෙතනදී මේ ටෙස්ට් කරන්නේ මේ රබර් මැට් එකක් දාලා තියෙනවා. ඒ රබර් මැට් එකේ විදුලි සැර වැදීමක් වුණත් මෙන්න මේ මැට් එක නිසා විදුලි සැර වදින්නේ නැහැ. ඒ නිසා ආරක්ෂක උපක්‍රම ඇතුව තමයි මේ සර්කිට් එක ටෙස්ට් කරන්න ඕන. නිකන් ටෙස්ට් කරන්න යන්න එපා. මොකද එහෙම වුණොත් විදුලි සැර වැදීමේ අවදානමක් තියෙනවා. හදිසියේ මෙන්න මේ වගේ තැනකවත් අත ගැහුණොත් එහෙම. ඒ නිසා ඒ ගැන අවධානය මෙන්න මේ වගේ සර්කිට් එකක් ටෙස්ට් කරන කෙනෙක් ඉන්නවා නම් එහෙම ටෙස්ට් කරන්න. ඒ වගේම මේ බල්බ් එක මේ ස්ථානයට සම්බන්ධ කරනවා. මෙන්න මේ ආකාරයට බල්බ් එක සම්බන්ධ කරා. ඊට පස්සේ මෙන්න මේ වයර් දෙක මේකට සම්බන්ධ කරනවා. මේ ආකාරයට මේක සම්බන්ධ කරනවා. ඊට පස්සේ මෙන්න මේකට අපි විදුලිය ලබා ගන්නවා. ඊට පස්සේ ස්විච් එක මෙන්න මේ ස්විච් එකෙන් ඔන්න මේ බල්බ් එක දැන් නිවිලා තියෙන්නේ. මේ ස්විච් එක දැම්මම ඔන්න බලන්න බල්බ් එකට වෙන දේ. දැනීම සහ නිවීම මේකෙන් කරන්නත් පුළුවන්. ඒ වගේම මෙන්න මේ ස්විච් එකෙනුත් මෙන්න මේ ස්විච් එකෙනුත් අපිට මේ බල්බ් එක දැල්වීම සහ නිවීම කරන්න පුළුවන්. පඩි පෙළකදී වෙන්නේ මෙන්න මේ පල්ලෙහි මේ ස්විච් එක දාගෙන ගිහිල්ලා උඩ තියෙන ස්විච් එක මේක නම් අපිට උඩදී මෙන්න මේ පඩි පෙළ උඩදී මේ ලයිට් එක නිවාගෙන යන්න පුළුවන් මේ ආකාරයට. උඩදී දාගෙන එන ලයිට් එක මෙන්න මේ ආකාරයට පල්ලෙහා ස්විච් එකකදී පල්ලෙහා ස්විච් එකෙන් මෙන්න එහෙම නිවාගෙන යන්න පුළුවන්.